බලන්න ගෝලීකරණය ඇති වෙන්න බලපාන සාධක කීපයක් තියෙනවා. ගෝලීකරණය කියන්නේ දැන් ඔයාලා හිතමු ලෝකයේ පුරා දැන් මේ වෙනකොට සෑම ප්‍රදේශයකම ගෝලීකරණය එක හා සමාන තත්ත්වයකට ව්‍යාප්ත වෙලා කියලා. ඒක හරියද? නෑ. තාමත් ඉන්නවා ලෝකේ ගල් යුගයේ ජීවත් වෙන මිනිස්සු වගේ කට්ටිය. නේද? දැන් මේ ගන්න මොකද? දැන් අපි හිතමු අපි සාමාන්‍ය උදාහරණ ටිකක් ගමු. දැන් අපි ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ දැන් බැංකු කටයුතු පවත්වාගෙන යනවා. දැන් ඒක හැමෝටම පුළුවන් දෙයක් කරගෙන යන්න හැමෝටම බෑ. එච්චර ඕනේ නැහැ. ATM මැෂින් එකෙන් සල්ලි ගන්න කියනකොට හැමෝටම තේරෙන්නේ නැහැ. අන්න ඒක වැඩි. අපි ATM මැෂින් එකක් ගාවට ගියාට පස්සේ ගොඩක් කට්ටිය ඇවිල්ලා කියනවා අනිත් එක මේක මට සල්ලි අරන් දෙන්න. නේද? මේකෙන් සල්ලි අරන් දෙන්න කියලා. ගොඩක් කට්ටිය මැෂින් එක තිබුණා බැංකු ඇතුළට යනවා. තාමත් අර සාම්ප්‍රදායික විදිහට පොලේ පුරවලා සල්ලි ගන්නවා. මොකද ඒගොල්ලෝ හිතනවා සමහර වෙලාවට ඒක විශ්වාසනීයත්වයෙන් වැඩි ඔය මේ මැෂින් වලින් ගන්නවට වඩා. ගොඩක් වෙලාවට විශේෂයෙන්ම ඔය වයසක අය ගොඩක් වෙලාවට කාඩ් එක හදනවට කැමැත්තකුත් නැහැ. ඔය SMS ක්‍රමවේද හදනවට කැමැත්තකුත් නැහැ. ඔන්ලයින් බැංකින් කොහෙත්ම ඕනේ නැහැ. ඒ වගේ එකක් තියෙනවා. එනම් තා ගෝලීකරණය කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක් තමයි නම්‍යතාවය. ඒ කියන්නේ මොකද්ද? අපි ඒකට නැඹුරු වෙනවද නැද්ද කියන එක. දැන් හිතන්න මම ආර්ය සිංහල ඇඳුම අඳින්නේ. මම good morning කියන්නේ නැහැ. මම කියන්නේ ආයිබෝවන් කියලා. එහෙනම් මම ඒක නැවෙනවද? නෑ. මම කොකාකෝලා බොන්නේම නෑ. මට රත්ති ඕනෙම නෑ. හරිද? ඊට පස්සේ මට KFC එපා. මොනවද? පීසා හට් යන්නෙම නෑ. හරිද? කීල්ස් එකට පැත්ත බලාගෙන යන්නේ. එතකොට මොකද කාගීල්ස් එකට පැත්ත බලාගෙන යන්නේ. එහෙනම් මගේ ප්‍රතිපත්තියක් තියෙනවා. මම ඕනේ. මම නංගුවා කන්නේත් නෑ. මම ඕනේ යන්නෙත් නෑ. මම ගල් වැද්දෙක් වගේ. එහෙනම් මම කවුද? මම ගෝලීකරණ ලක් වෙලාද? නෑ මම ගෝලීකරණ ලක් වෙලා නෑ. මම වෙඩින් එකකට ගියත් මට ඕන විදිහට යන්නේ. ඒකට මම මොකද වෙන්නේ? වැද්දෙක් වගේ ගුමක් වෙනවා. අන්න බලන්නනේ අර මේ තැනකට එන්න තේරෙන්නේ නැති හැටි. බලන්න ඇවිල්ලා තියෙන විදිය මේ මොනසෙ පොඩ්ඩක් කපා ගන්න විදියක් වුණාවක් මේ චුට්ටක්. නේද? එහෙමයි නැද්ද? මම කියලා බුලත් කාලා කියලා ගහනවා විතරද? හැන්දි අරෝම පැත්තකට දාලා මම බලනවා අතින් හොඳ චමක් කරනවා කියලා හොඳ කරනවා. හරිද? ඒකට මම ටිකක් වෙනස් වෙනවා නේද? අර හැමෝම එක වෙන ක්‍රමයකට මොහොත වෙලා තිබිද්දි මම පොඩ්ඩක් විතර වෙනස් වෙනවා. ඒක මොකද්ද? නම්මිතාවය. නැවෙනවද නැද්ද කියන එක. අනිත් එක තමයි පුතේ සුගමතාවය. දැන් ඔයාලා කොහොමද දැනගත්තේ ඉරානයේට ඊශ්‍රායලයේ සහ ඇමරිකාව ඒකාබද්ධ වෙලා ප්‍රහාරයක් එල්ල කරනවා කියලා? දැනගත්තේ කොහොමද? තොරතුරු සංවේදන තාක්ෂණය. ඒ කියන්නේ ජඩකල පහසුකම් මොන වෙන්න ඕනද? හොඳ වෙන්න ඕනනේ. සිග්නල් ටිකක් තියෙන්න ඕනනේ. අපේ දැක්කා අපේ රටේ දැන් වල සමහර තැන් වලට ගියාම නිකන් ගල් ගියට ගියා. ඒ කියන්නේ සිග්නල් නැහැ, කෝල් එන්නේ නැහැ, මැසේජ් එන්නේ නැහැ. නේද? මුකුත් නැහැ. නේද? මුකුත් එන්නේ නැහැ. දැන් අපි මන්තිරය කියලා දැම්මම ඒ දරුවෝ මන්තිරයට එනවා. නේද? ඉතින් පාන්දරේ මන්තිරයට එනවා. කාගේද? නිමන්තයගේ. මේ මොකද නේද මේ මන්තිර කියලා කාඩ් මාක් කරනයි කියනවා. ඉතින් මොකද කියන්නේ? මේ ගම්නේ නේ. ගෲප් එකට දාලා අපේ සිග්නල් නෑනේ. අන්න ප්‍රශ්නයක්. හරිද? ඒ වුණාම මොකද වෙන්නේ? ඒ වුණාම අපි ගෝලී එකකට ලක් වෙන්නේ නෑ. ලෝකය කොහේ වෙනස් වෙනවා? අපි ඉන්න තැනම පළ වෙනවා. නේද? එහෙනම් මොකද්ද පළවෙනි කාරණය ගෝලීකරණය කියන බලපාන නම්මිතාවය. දෙක සුගමතාවය. අනිත් එක තමයි නිපුණතාවය. නිපුණතාවය කියන්නේ යම් කිසි හැකියාවක් තියෙනවා. පුතේ ස්මාර්ට් ෆෝන් එකක් තිබුණාට වැඩක් නෑ. ඒක වැඩ කරගන්න තේරෙන්නේ නැත්තම්. නේද? දැන් ගොඩාක් ඔය ෆෝන් එක තියන අය ඇවිල්ලා එහෙම අපිට නේද අරන් එනවා. අනේ මේක පොඩ්ඩක් හදලා දෙන්නකෝ. මේකෙන් කෝල් එකක් අරන් දෙන්නකෝ. මේක මොකද්ද කරන්නේ? මේකපත් වෙන්නේ නේද? නේද? අන්න අපි මහාන දෙවිලා. ඒතර මොකක්ද වෙලා නෙවෙයි සමහරවිට කීපෑඩ් එක ලොක් වෙලා. නේද? මේ වගේ මොනවා හරි දෙයක් කරනවා. වාගෙන් එක ලොක් ඕෆ් වෙලා. නේද? හදලා දෙන්න කියලා අරගෙන. කෝල් එකක් ගන්න දෙන්නේ නෑ. සමහර අය කියනවා මේ 10ට විතර ආපු කෝල් එකක් ඇති ඕකේ මේ අන්නේ නම්බරේට කෝල් එකක් කරලා දෙන්න ඕන. සේව් කරලවත් නැහැ. අද නම්බරේ සමහර වෙලාවට කියනවා. අන්න ඒ වගේ ගතියක් තියෙනවා. එහෙනම් මොකද නැත්තේ ඒගොල්ලන්ට? නිපුණතාවය නැහැ. එහෙනම් මෝඩ වෙනවා කියන එකත් නේද? යවන්න මෝඩයෙක් වගේ ඉන්නවා කියන එකත් ගෝලීකරණයට ලක් නොවෙන්න හේතුවක්. නේද? දැන් සමහර මිනිස්සු නැත්නම් තාමත් ලංකාවේ පීසා එකක් ආපු මිනිස්සු නැද්ද? ඇත්ති ඕන තරන්නේ. නේද? පීසා අනේ මොකද පීසා කියන්නේ අපිට හරි පොල් රොටි. නේද? එහෙම ඇති. අයියනේ කාලෙද පීසා අර පොඩු පෙට්ටියේ රවුමට ඉන්නේ ත්‍රිකෝණාකාර කෑලි නේද? අර බම්පත් එක්ක වගේ වාඩිලා ගන්න නේද? එහෙම කියලා. ඉතින් කාලා නේදලු නේද? කාමරේ ඒගොල්ලෝ ගෝලීකරණ ලක් වෙනවද? අනේ නෑ. තාමත් ඉන්න උදේට කහට කෝප්පය අල්ලන සින් ටිකක් කාලා නේද? වැඩ යන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන්ට මොනක්කාර දෙවීම අපිට ඕනේ නෑ. ඒගොල්ලෝ දන්නේ නෑ. ඒගොල්ලෝ කියනවා මොනක්කාර දෙවීම කියන්නේ මොකක්ද කියලා. අනේ අපි වාහනේ මාත්‍යෝ කියලා කියනවා. නේද? අන්න ඒ වගේ ගෝලීකරණය කරේ බලපාන වෙන සාධක කීයක් තියෙනවද? තුනක් කියනවා. එක නම්මිතාවය, දෙක සුගමතාවය. සුගමතාවය කියන්නේ පහසුකම. මේ අතර පහසුකම. අපි සුගමතාවය කියන සරල අදහස් කරන්නේ ළඟා වීමේ පහසුකම. ඒක විතරක් නෙවෙයි. යම් තැනක තියෙන පහසුකම් ප්‍රමාණය. ඒ කියන්නේ සංනිවේදනය හොඳ වෙන්න ඕනේ. යටතල පහසුකම් මාර්ග පද්ධති වගේ දේවල් හොඳ වෙන්න ඕනේ. දැන් මෙහි යම් සුගමතාවයක් තියෙනවා. ඒ නිසා බහුජාතික සමාගම මේ ලැබිලා තියෙන්නේ. එහෙනම් මේ ප්‍රදේශයේ ගෝලීකරණයට ඉක්මනින්ම ලක් වෙනවා. සුපිරි වෙළඳ සැල තියෙනවා.
සුපිරි ඇඳුම් කඩ තියෙනවා. ඒ වගේ අලුත් විලාසිතා. අපි යන්නේ යාම නිකන් නේද? අපිට ඕන ඇඳුම් නැහැ. අලුත් විලාසිතා. දැන් ඉන්නේ ඔක තමයි නංගි කියලා කියනවා. ඔක තමයි මල්ලි කියලා කියනවා නේද? ඉතින් දැන් අර පරණ දින චීත්ත ගවුමක් වගේ අරගෙන නේද? දැන් මේ බලන්න අපි කොයිතරම් ගෝලීකරණයට ලක් වෙලා නැද්ද? නේද? කොහොම සාම්ප්‍රදායික විදිහට ඉන්නවනේ කොණ්ඩේ දෙල ටිකක් ගාලා. පැත්තට පීරලා. බලන්න සිරිමත් නැති වුණාම මාව කියන්නේ ගොඩක් තැන්වල. සිරිමත් නැති වුණාම සිරිමත් කියන ආදේශකයට නිමන්ත. හරිද? කොහොමද යහපත් ළමයෙක්නේ. බලන්න කිසිම ඔය ආටෝප ජීවිතයක් නැහැ නේද? හරි සරල. මූණේ ක්‍රීම් මරනවා මේවා ජීවිතේද ගන්න. ක්‍රීම් කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ. හරිද? ඊට පස්සේ කොණ්ඩේ අනේ අම්මා හදලා දෙනවා පුතේ රන්තන් දිගියක් ඉඳලා ඒ රන්තන් දිගියේ දෙයට ගැරෙන්න ජීවිතේට උකුත් ගාලා නැහැ. ඕම බලන්න. ඉරි ගහලා ආරව මේවා කරලා දෙනවද? කට් ගහලා ඕ ජීවිතේට ඔබ කරලා නැහැ. බලන්න කොයිතරම් මේ සරල චාම් ජීවිතයක් ගත කරන්නේ කියලා නිබන්ධ ගෝලිය කරලා ලක් කරලා බලන්න මේ ඇඳුම් කලඳුම් වල කොහොම ආවේ සිංහල ඇඳුම් කලඳුම් මරණ ඇඳුම් කලඳුම් වෙනවා නේද? අලුත් ඇඳුම් ඉඳලා විලාසිතා කරලා එහෙම මේ මිනිස්සුන්ට කියලා තියා ඒක ගාව නැහැ. දැන් ඕගොල්ලෝ කිව්වම බලන්න නේද? අමුතු ජාතිය. ඒක නිකන් බලන්න දැන් නාමකට කියනවා. මොකක්ද මේ අපේ අර මේ දෝර කතේ නාමයක් කියනවා. පෘතුගීසි කාලේ යනවා. නේද? ඒක නේද? ඔව් ඒ වගේ යනවා. බලන්න දැන් මෙහෙම කරලා නේද? දැන් අනිත් එහෙමනේ ඉරුණු පරිසම්. ඒකට ඉරුණු පරිසම් එහෙම කාලේ යනවා පන්ති නේද? ඒ වගේ හර්ෂෝ නේද ඉරුණු පරිසම්. ඇත්තටම මේක දන්නේ නැහැ. නේද? නැත්නම් විලාසිතාවද දන්නේ. මට හිතා ගන්න බෑ දුප්පත්කමද නැත්නම් විලාසිතාවද. මම ඉතින් අසරණ කමට ඉතින් නේද? ඔයගොල්ලෝ දන්නවා දාලා මිනිහාගේ අනේ පවුලේ ළමයි කියන මට දුක හිතෙන සමහර දුප්පත් කියන්නේ. හරි. එනකොට ගෝලීකරණය සිදු වෙන හේතු ටික අපි දැන් දානවා. ෂේප් එක අපි මේකට ගන්න. හරි. මේ වලියට ගෝලීකරණය